සමිඳුට ප්‍රශංසා. ලෝපුරා පිවිසිටින සියලුම දේව දරුවන්ගේ නමසරයි. තවත් දවසක් එළිය දකින්න ස්වාමින් වහන්සේ දැක්වූ කරුණාව නිසා මම ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම ඔබගේ දේවදාසය හරහා ඔබගේ දේවස්ථානය හරහා ස්වාමින් වහන්සේ ඔබට ඊයේ බොහෝ දේ කතා කරන්න නැති ආශිර්වාද කරන්න නැති ඔබව හැඩගස්සවන්න නැති ස්තුතියි. ඉතින් අද දවසේ මම විශේෂයෙන් ඉල්ලනවා ලංකාවේ පවතින මේ ව්‍යාකූල තත්ත්වය වෙනුවෙන් යාචනා කරන්න. බොහෝ අය මේ ඩෙන්ගු නිසා ඉතාමත් පීඩිත තත්ත්වයට පත් වෙලා තිබෙනවා. බොහෝ අය ඉතාමත් වේදනාව විඳිනවා. මේ දවස් කීපය තුල බොහෝ අයව බලන්න යනකොට නේද? බොහෝ අය කතා අහනකොට ඉතාමත් වේදනාකාරී ස්වභාවයන් තමයි තියෙන්නේ. නිසා ඒ වෙනුවෙන් අද දවසේ මේ උදේ පාන්දර ඔබ ස්වාමීන් වහන්සේ දෙසා මුරගසන්න. හොඳයි. උප්පත්ති 27 වෙනි පරිච්ඡේදය 41 සහ 42 වෙනි වගන්ති ළඟ අපි නතර වෙමු. ඒසව් තමාගේ පියා යාකෝබ්ට කළ ආශිර්වාදය නිසා යාකෝබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැළපෙන දවස් ආසන්නය. එකල්ලි මාගේ සහෝදරෝ යාකෝබ් මරන්නෙමි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය. තමාගේ වැඩිමල් පුත්‍රෝ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වන ලද්දේ. ඇය තමාගේ බාල පුත්‍රෝ යාකෝබ් කැඳවා බලවන ඔබේ සහෝදරයා වූ ඒසව් නුඹ නසන්ට සිතාගෙන නුඹ ගැන තමාම සනසා ගනියි. ඉතින් ඒසව්ගේ මනස ගැන නැත්නම් ඒසව්ගේ සිතුවිලි ගැන මෙතන කතා කරනවා. මගේ සහෝදරයාව මම මරා දමලා කියලා එයා මම මරා දමෙමි කියලා එයා සිත තුළ එයා කියාගත්තා. ඉතින් යාකෝබ් කරපු දේ තුළ ඒසව්ට බොහෝ වේදනාවක් ඇති කළා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වේදනාව නැති වෙන්න ඔහු මැරෙන්න ඕනේ කියලා හිතාගත්තා. ඉතින් රෙබෙකාට මේක දැනගන්න හම්බුනාම යාකෝබ්ට රෙබෙකා කියනවා ඔහු නුඹව මරා තමාව සනසා ගන්න සිතාගෙන ඉන්නවා කියලා. ඉතින් මගේ මේ වේදනාව නැති වෙන්න නම් මෙයා ඉන්න හොඳ නැහැ. මගේ මේ වේදනාව නැති වෙන්න නම් මේගොල්ලෝ hina වෙන්න හොඳ නැහැ. මගේ මේ වේදනාව නැති වෙන්න නම් මෙතන මේ තේරෙන සමහරගේ ජීවිත. ඉතින් ඔහු සිතුවිලි කියන්නේ මෙහෙම සිතුවිලි තියෙන අයට කියනවා හරි ඒසව්ගේ ආත්මේ තියෙන මිනිස්සු කියලා. කියන්නේ සමහර අය ජීවත් වෙන නිසා ඔබට රිදෙනවද? සමහර අය දියුණු වෙන නිසා ඔබට රිදෙනවද? සමහර අය ලස්සන වෙනකොට ඔබට රිදෙනවද? සමහර අය තමුන්ගේ ජීවිත කොහොම හරි ගෙට ගහගෙන ඉස්සරහට යනකොට රිදෙනවද? සමහර දරුවන්ගේ ඉගෙනීම සමහර දරුවන්ගේ දියුණුව දැක්කම ඔබට රිදෙනවද? ඒ රිදීම නැති වෙන්නේ ඒ කෙනා විනාශ විය යුතුයි කියලා ඔබ හිතනවද? එහෙම සිතුවිලි තාමත් නරක වේදනාකාරී සිතුවිල්ල. බලන්න බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ මම ඒසව්ව අප්පිරිය කරන්න කියලා. නේද? ඉතින් මගේ පැත්තට එහෙම නැත්නම් ඔබේ පැත්තට සාධාරණ කියන හේතු 10ක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මම සතුටින් ඉන්න නම් මෙයා විනාශ වෙන්න ඕනේ. මම සතුටින් ඉන්න නම් මෙයා ඉන්න හොඳ නැහැ. මම සතුටින් ඉන්න නම් මෙයා මේට එන්න නරකයි. එහෙම දේවල් තියෙනවා නම් දැන් ඒසව් මේක එළිය කිව්වේ නැහැ. කාටවත් කිව්වේ නැහැ. මේක හිතින් හිතුවේ. ඒ නිසා මේ හිතින් හිතපු දේ දැන් වහන්සේට දැනිලා දැන් වහන්සේ කියනවා මට ඔබව අප්පිරියයි කියලා. ඉතින් ඒසව් වගේ ජීවත් වෙන්න එපා. මොකද ඒසව් කියන්නේ දෙවියන් වහන්සේ අප්පිරිය කරපු කෙනෙක්. කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය ගැන මේ උදෑසන. ජීවමාන බලවත් දෙවි සමිඳුන ඔබට ස්තුතිවන්ත වෙනවා මේ අනිකුතුම වචන නිසා. අද දවස් අපි එක එක්කෙනා අපි සෝදිසි කරගනිමින් සෝමින මෙවැනි ආත්මයක් අපිට තිබෙනවා නම් අද අපි ඒක නිදහස් කරගෙන නැති කරගෙන ඔබ වහන්සේගේ දේව දරුකමේ ආත්මයත් එක්ක අපි ජීවිතය යන්න ඔබට බාර වෙනවා. බාර ගන්න කතා කරනවා මගේ ජීවිතෙත් අසන්නව කිකුරු වෙනව සිරු දරුවන්ගේ ජීවිතත් ඔබගේ බලවත් උදෑතර බාරයි. එසේම ස්වාමීන් දවසේ මේ ඩෙන්ගු උදුරු නිසා පීඩා විඳින සීලුම දුක් විඳින දරුවෝ වෙනුවෙන් අපි යාචනා කරනවා. ස්වාමීන් අපේ යාචනාව අසලා ඒ දරුවන්ගේ ජීවිතේ පවුල් වලට සැනසීම සමාදානය ප්‍රීතිය දුන මැනව. ඔබට බාරයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන් ආමෙන් ආමෙන්. ජිසුබිටයි සුබ දවසක් මම බ්‍රදර් සමීර අපි හමු වෙමු ඊට දැසන 4 මාට ශ්‍රී වචනයත් එක්ක. හිතේ ඔබට දේව ආශිර්වාද ලැබේවා. ජිසුබිටයි.